Hi guys, welcome to my YouTube channel. ඉතින් අද අපි අනුරාධපුරේ යමුද? ඉතින් උදේම ඔන්න අපි පිටත් උනේ අනුරාධපුරේ යන්න. ඔන්න ටික වෙලාවකින් හොඳටම වහින්න ගත්තා ළමයි. ඔන්න මේ ඉන්නේ මම. ඔන්න ඊට පස්සේ අපි උදේට කන්න නැවැත්තුවා මිස්ටර් පීසා එකෙන්. මිස්ටර් පීසා. පොඩ්ඩක් දන්නද කට දිව පැටලෙනවා ඉතින්. ඔන්න එහෙනම් අපි කන්න යන්නේ උදේට බුෆේ එකක් තමයි තිබ්බේ. මෙතන කෑම ඇත්තටම මට නම් සෙට් උනේ උනාට අනිත් ගියපු හැමෝම කිව්වා රහයි කියලා. ඔය කියන්නේ රහ නෑ කියලා. මේ හැබැයි හැමෝටම සෙට් උනා මට නම් එච්චර සෙට් උන්නේ නෑ. මේ වීඩියෝ එක උගලන්ට ගේන්නේ මං ගොඩක් පරක්කු වෙලා. අපි ගියේ මේ මාසේ පෝය දවසේ. මේ මාසේ කියන්නේ ජූලි පෝයට තමයි අපි ගියේ. ඉතින් ගොඩාක් දන්සල් තිබ්බා. ඇසල පෝයට ගොඩාක් දන්සල් තිබ්බා. ඒ වුණාට අපි උදේට කාපු හින්දා දන්සල් කන්න බෑ ඇත්තටම. ඒ වුණාට ඔන්න කඩල දන්සලක් තිබිලා නැවතුවා. ඉතින් මන්න එක කඩලටයි කෑවේ. අයි උදේට කාලා හොඳටම කන්න බෑ. ඔයගොල්ලෝ දන්නවනේ ඉතින් මම වැඩිය කන්නේ නැහැ කියලා එහෙම. ඔන්න ඊට පස්සේ අපි තේ බොන්න නැවතුවා. මෙන්න මේ ලස්සන ලී වලින් කරලා තියෙන කඩේ. ඇත්තටම හරිම ලස්සනයි එතන. ඊට පස්සේ ඉතින් අපි තේ බිව්වා. කොච්චර කාලා හිටියත් අයිස්ක්‍රීම් දන්සලක් හම්බුනාම කවුදනේ නවත්තන්නේ නැත්තේ. ඔන්න ඉතින් අපිට අයිස්ක්‍රීම් දන්සලක් හම්බුණා. දැන් ඉතින් අයිස්ක්‍රීම් දන්සලේ මේ හිටන් ඉන්නවා අයිස්ක්‍රීම් එකක් ගන්න. මන්නම් ඉතින් ඇත්ත කියන්න බෑනේ මං සීනි කන්න නැති වුණාට අයිස්ක්‍රීම් පෙරේතයා හරිද? ඔය තියෙන්නේ තව අයිස්ක්‍රීම් දන්සලක්. ඉතින් ඒ අයිස්ක්‍රීම් දන්සලෙත් නැවැත්තුවා. ඊළඟ මොහොතේ කොච්චර අමාරුණත් අයිස්ක්‍රීම් එක නම් නොකා ඉන්නේ. ඔන්න අපි අපාර්ට්මන්ට් එකට ඇවිල්ලා තියෙන්නේ ළමයි. මේක ගැන ෆුල් වීඩියෝ එකක් මං කරලා ඇති මගේ කලින් YouTube channel එකේ. ඉතින් ඕගොල්ලන්ට දැනගන්න ඕන නම් මේ ගැන ඕගොල්ලෝ ඒක බලන්න. එදා හවසම අපි ගියා ජයශ්‍රීමා බෝධිය වදින්න. ඉතින් එතන දන්සලක් තිබ්බා. ඒ දන්සලෙන් තමයි මේ මල් ඒවා පූජා කළා. ඊට පස්සේ අපි ගියා රුවන්වැලි මහා සෑයට. මේ දවස් එක නම් අපි ගෙදරින්මයි හදන් ගියේ. මේ මෙතන ලෑස්ති කරනවා අපේ ගිලම්පස එහෙම තියෙන ඒවා දැන් ලෑස්ති කරන ගමන් ඉන්නේ. ඉතින් මේ තියෙන්නේ ලෑස්ති කරන වෙලාව රුවන්වැලි මහසෑය. අපි අතට මාස 3න් 3ට යනවා. එච්චර සෙනග මන් දැක්කමයි ඒ තරමට සෙනග. මේ අපි දැන් හදන ගමන් මේ ගිලම්පස ටික. ඇත්තට මාර සෙනගක් හිටියේ පොය දවසේ කවුරු හරි ගියා නම් ඇත්තටම දන්නවා පුදුම සෙනගක් හිටියේ. ඇත්තට එච්චර සෙනග මන් දැකලා තිබ්බේ නෑ එදා තරම්. ඔන්න එහෙනම් අපි ආවා. කියන්න අමතක වුණානේ අපි කෑවේ කොහෙන්ද කියලා එදාර. අපි කෑවේ මෙන්න මේ ආරච්චි රෙස්ටෝරන්ට් එකෙන්. ඇත්තටම මේක ගැන කියන්න වචන නෑ. මේකේ කෑම ගැන නම් කාපු අය දන්නවා මාරම ටේස්ට්. ඉතින් මේ වීඩියෝ එක ඊළඟ දවසේ උදේ. ඉතින් ඊළඟ දවසේ උදේ අපි මේ යන්න හදන්නේ අපි මේ පාර කටින කරන පන්සලට. එදා අපේ වස් ආරාධනාව දවසේ පන්සලේ කටින කලින් වස් ආරාධනා කරනවනේ මාස 3කට කලින්. ඉතින් ඒක තමයි කරන්නේ. ඒක කරන්න තමයි ඊළඟ දවසේ උදේ ගියේ. වස් ආරාධනාවෙන් පස්සේ ඔන්න අපි ආවා ආයේ අපාර්ට්මන්ට් එකට. දැන් නම් යන්න තමයි ළමයි හදන්නේ අපි. යන ගමන් දන්නේ නැද්දි ඉතින් ඔය අනම්මනම් පොඩ්ඩක් ගත්තා. ඔන්න ඊට පස්සේ අපි නැවැත්තුවා ලයිම් ජූස් බොන්න. ඇත්තටම මම තමා කිව්වේ නවත්තමු ලයිම් ජූස් එකක් බොන්න කියලා. මොකද මම ලයිම් ජූස් පෙරේතයා. ලයිම් ජූස් ඕනනම් දවසටම නොකා ලයිම් ජූස් විතරක් බිබී ඉන්න පුළුවන් මට. ඇත්තටම එච්චරට ලයිම් ජූස් පෙරේතෙක් මම. ඉතින් ඒ ලයිම් ජූස් බොන්න ගිය තැන ලොකේෂන් එක පොට්ට ලස්සනයි. දන්නේ නැද්දි ඉතින් මම ෆොටෝ ෂූට් එකකුත් කරගත්තා ඒ අස්සේ ඉතින් තාත්තට කියලා. ඇත්තටම මාරම ලස්සනයි ළමයි මෙතන. මට තැන මතක නැහැ. කොහොම හරි මාරම ලස්සනයි.
ඊට පස්සේ අපි දවල්ට කන්න නැවැත්තුවා නිට්ටඹුව පාරෝ එකෙන්. මෙතන කෑම ගැන නම් ඉතින් කියන්න වචන නෑ. ඉතින් දන්නවනේ ගියපු අය දන්නවා පට්ටම රහයි ඉතින් කෑම. ඉතින් එහෙම තමයි අද වීඩියෝ එක ඉවර වෙන්නේ. ඊට පස්සේ අපි දවල්ට කාලා ගෙදර ගියා. එහෙනම් අපි වීඩියෝ එක ඉවර කරමු. බයි බයි.